Hi guys, welcome back to my YouTube channel. මම ඩිප්ලෝමා ධාරී WP රශ්මි. මම අද ආවේ ඔයාලත් එක්කම විවාහය යන මාතෘකාව පිළිබඳව කතා කරන්න. එහිදී අපිට වැදගත්ම අංගයක් තමයි අපේ ජීවිතේ විවාහය කියලා කියන්නේ. එම විවාහය අපිට ආකාර දෙකක් යටතේ සිදු කරගන්න පුළුවන්. එහිදී ලියාපදිංචි මාර්ගයෙන් සිදු කරන විවාහ හා චාරිත්‍රානුකූලව සිදු කරන විවාහ ලෙස ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපිට දක්නට ලැබෙනවා. එහිදී මෙම විවාහය දෙදෙනෙකු අතර සිදුවන බන්ධනයක් ලෙස අපට පෙන්වා දෙන්න පුළුවන්. නමුත් මෙහිදී මේ හුදෙක්ම දෙදෙනෙක් අතර සිදුවන විවාහයක් පමණක් නෙමෙයි, පරම්පරා පහක් ගොඩනැගීමට හේතු වෙන කරුණක් ලෙස අපට මෙහිදී මෙම විවාහය කියන එක පෙන්වා දෙන්න පුළුවන්. එහිදී අපට විවාහය සිදු කරන්න පුළුවන් ලියාපදිංචි මාර්ගයෙන්. එම ලියාපදිංචි මාර්ගයෙන් සිදු කරන විවාහ ප්‍රධාන වශයෙන් 50 කිහිපයක් යටතේ අපට අධ්‍යයනය කරන්න පුළුවන්. එහිදී අප එකින් එක පොඩ්ඩක් හඳුනගනිමු. මාර්ගයෙන් සිදු කරන්න පුළුවන් විවාහ කිහිපයක් පිළිබඳව පෙන්වා දෙන්න පුළුවන්. එහිදී 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත අපිට මේ වෙන විට ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. ඒ පෙන්වා දීමේදී මුස්ලිම් අයට හැර සෙසු සියලු ලාංකිකයන්ට පනත යටතේ විවාහ වීමේ හැකියාවක් පවතිනු ලබනවා. ඒ වගේම 1951 13 වන සංශෝධනය මගින් මුස්ලිම් විවාහ දික්කසාද පනත මෙරට තුළ දක්නට ලැබෙනවා. ඒ වගේම 1952 අංක 44 දරන පනත මගින් උඩරට විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතද අපට හඳුන්වා දෙන්න පුළුවන්. අපි මේ පිළිබඳව තවත් සාකච්ඡා කරමු. උඩරට විවාහයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට නැවත බෙදන්න පුළුවන්. දීඝ විවාහ හා බින්න විවාහ කියලා. එහිදී දීඝ විවාහය කියලා කියන්නේ දියණියක් දීඝ දෙනවා කියලා කියනවානේ. අපි දීඝ දෙනවා කියලා කියන්නේ තව පිට ගෙදරකට එම දියණියව බාර දීම. එහිදී දීඝ විවාහය කියලා කියන්නේ. ඒ වගේම බින්න විවාහය කියලා කියන්නේ ස්වාමියා එම දියණියගේ ගෙදර නතර වීම වගේ අදහසක් තමයි එහි දක්නට ලැබෙන්නේ. එතකොට මෙම දීඝ විවාහයට යන දියණිය දැඩි ලෙස අශක්තිතාවයට හෙවත් නොහැකියාවකට පත්වීමට ලක් වෙනවා. මොකද මෙම දීඝ විවාහයට යන දියණියට තම ස්වාමියා මිය ගියහොත් කිසිම දේපලක් හිමිවන්නේ නැහැ. දරුවන් සිටියහොත් දරුවන්ට එම ඉඩම් හිමි වෙන අතර දරුවන් නැත්තම් එම ස්වාමියාගේ දෙමාපියන්ට හිමි වෙනවා. දෙමාපිය මිය ගිහින් සිටියහොත් ඔහුගේ සහෝදර සහෝදරියන්ට එම දේපල උරුම වෙනවා. ඒක නිසා මෙම උඩරට විවාහයේ තුලදී අපට උඩරට විවාහය පෙන්වා දීමේදී මෙම දීඝ විවාහය කියලා කියන්නේ වර්තමානයේ වන විටදී ඉතා ක්‍රූර විවාහ ක්‍රමයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. වර්තමානයේ වන විට මෙම විවාහ ක්‍රමය අඩාල වෙමින් පවතිනවා කියලා අපට පෙන්වා දෙන්න පුළුවන්. වර්තමානයේදී උඩරට විවාහයේ අතීතයේ තිබිලා වර්තමානයේ වන විට අවසන් වෙලා තියෙන කරුණු දෙකක් තියෙනවා. එක තමයි එකගේ කෑම හේවත් බහුපුරුෂ සේවනය. එහිදී අයියා මල්ලිලා කසාද බැඳලා එකම කාන්තාවක් එක ගෙදරක රඳවාගෙන තබාගෙන තම විවාහය ගත කරලා තියෙනවා. ඒක වර්තමානයේ වෙන විටදී අහෝසි කරලා තියෙනවා. ඒ වගේම බහුභාර්යා සේවනයත්, ඒ වගේම භාර්යාවන් දෙදෙනෙක් තබාගෙන සිටීමත් වර්තමානයේ වෙන විට උඩරට විවාහයේදී අහෝසි කරලා තියෙනවා. එහිදී එක ගෙදර දියණිවරු ඒ වගේම අක්කනංගි වගේ අය විවාහ වීමක් උඩරට විවාහයේ දක්නට ලැබිලා තිබෙනවා. ඒ වර්තමානයේ වෙන විටදී අහෝසි වෙලා තියෙනවා. අපි දැන් සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත පිළිබඳව කතා කරමු. එහිදී සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත ලෙස අපට MRO ලෙස වර්තමානයේදී මේ ක්‍රියාත්මක වෙනවා. Marriage Registration Organization කියලා අපට පෙන්වා දෙන්න පුළුවන්. එහිදී බිරිඳට සමානව සැලකීමක් දක්නට ලැබෙන අතර ස්වාමියාගේ සම භුක්තිය කාන්තාවට හිමිවනු ලබනවා. එහිදී ස්වාමියාගේ දේපල වලින් හරි අඩක් තම බිරිඳට හිමිවීමක් සිදු වෙනවා. ඉදී දරුවන් ඉන්නවා නම් තම බිරිඳට අයින් කරන ඉඩම් භුක්තිය ඇර ඉතුරු 150 තමයි දරුවන් අතර බෙදිලා යන්නේ. මේ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ ඉඩම් භුක්තිය පිළිබඳව අපිට මේ විදිහට දක්වලා දෙන්න පුළුවන්. අපි දැන් මුස්ලිම් විවාහය පිළිබඳව කතා කරමු. එහිදී මුස්ලිම් අයගේ අය සඳහා වෙන පනතක් ලෙස මේ පෙන්වා දෙන්න පුළුවන්. එහිදී අවම වශයෙන් විවාහ 4ක් සිදු කර ගැනීමේ අවස්ථාවක් මුස්ලිම් අයට හිමි වන අතර බාලවයස්කාර විවාහ අනුමත කිරීමක්ද දක්නට ලැබෙනවා.
මේ වගේම තවත් කරුණු දැනගන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. හැමෝටම එහෙනම් උත්සාහයි.